බාසයිමා YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරගෙන ආවේ බීම් එකක යටිපැත්තේ බෝඩ් එක. නැත්නම් අපි හඳුන්වන්නේ ඒක බොටම් එක කියලා. ඒකක් හදන විදිහ තමයි අද අපි පෙන්වන්න යන්නේ. මේ සයිස් කරපු බෝඩ් එකේ යටිපැත්තෙන් දෙපැත්තෙන්ම වදිනවා 2x2 කෑලි දෙකක්. මේ 2x2 කෑලි දෙක තියලා තමයි මේ ඇන ගහනවා පේන්නේ. මෙහෙම ඇන ගහද්දි 2x2 එකේ පැතිදාරය එහෙම නැත්නම් සීම් එක බෝඩ් එකේ පැතිදාරය එහෙම නැත්නම් සීම් එකට සමානව හිටින්න ඕනේ. ඒක හරියට හදලා ගහ ගන්න ඕනේ. බාසයිමා YouTube channel එක මතක ඇතුව subscribe කරන්න. එතකොට අපි තව ඉස්සරහට මේ වගේ වැඩ ගොඩක් එක්ක ඔයාලා හමුවට එනවා. මේ හදන බොටම් සැටලිමට සවි වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඉස්සරහට ඔයාලා බලන්න පුළුවන්. හතන බොටම් ට්‍රිගර් මතින් ආධාරක කණු එහෙමත් නැත්නම් ජැක් භාවිතා කරලා තමයි සීලන සම්බන්ධ කරන්නේ. මේ භාවිතා කරන ජැක් මත බර සමානව සමතුලිතව බෙදී යන පරිදි කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහට අපි කියලා දෙනවා. මේකේ බොටම් එකේ යටපැත්තේ තියෙන 2x2 කෑලි දෙක හරහට තව 2x2 කෑලි වගේක් ගහනවා. ඒ වගේ සෙන්ටර් එකේ තියලා තියෙන ඇන වලින් තමයි ජැක් සම්බන්ධ වෙන්නේ. බොටම් එකේ යටිපැත්තේ කෙළවරේ ඉඳලා අඟල් 12ත් 18ත් අතර දුර අරගෙන තමයි මේ හරස් 2x2 කෑලි සම්බන්ධ වෙන්නේ. මේ 2x2 අතර පරතරය අඩි 4ට නොවැඩි වෙන ලෙස තියා ගන්න ඕනේ. ඒ වගේම ඒව අතර පරතරය සමාන වෙන ලෙසත් මේව සම්බන්ධ කරගන්නට ඕනේ. බොටම් එක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒක මහවැඩ නෙවෙයි.